Hello guys, welcome back to my channel Travel with Kevin. ඉතින් මීට කලින් ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා හිටියේ රුමේනියා වීඩියෝස් එක. ටික කාලයකට මට වීඩියෝස් කරන්න බැරුණා. ඇත්තටම මම රුමේනියාවේ ඕලන්තයට ආවා. ඉතින් එතන වැඩ කටයුතු වගේක් තිබ්බ නිසා මට වීඩියෝ කරන්න ඇත්තටම බැරුණා. හැබැයි අද ඉඳලා මම ඔයාලට වීඩියෝස් කරන්නේ පෝලන්තේ ඉඳලා. මම පෝලන්තේ ජීවත් වෙන්නේ රොක්ලෝ කියන සිටි එකේ. මේ අවුරුද්දේ මම කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ රොක්ලෝ සිටි එකේ තියෙන මෝටර් ෂෝ 2026 එක. ඉතින් එකතු වෙලා ඉන්න මගෙත් එක්ක මම ඇතුළට ගිහිල්ලා ඔයාලට ඒකේ තියෙන බයික් මොනවද තියෙන්නේ ඒ සියලු දේ ගැන එක්ස්පීරියන්ස් එකක් දෙන්න. මමත් හරි එක්සයිටිං. මොකද මමත් බයික් වලට ගොඩක් ආසයි. එකතු වෙලා ඉන්න මගෙත් එක්ක අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හාලි බයික්ස් වලට කැමති කට්ටියට මම දන්නේ ඒවට මොකද්ද කියන්නේ කියලා. සයිඩ් එකේ ඉල්ලන බෑග්ස් අනම්මනම් තියෙනවා. ඉතින් මේ හාලි බයික් එක තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. හාලි වලට කැමති අයට ඉතින් ගොඩක් දෙනෙක් මේ ලෙදර් වලින් එහෙම හදපු බෑග්ස් අනම්මනම් තමයි තියෙන්නේ. ලංකාවේ හාලි ජනප්‍රිය නැති වුණාට ලෝකේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ රටවල කට්ටිය ටීම් විදියට එකතු වෙලා මේ රයිඩ් කරනවා. මේ වලට පෙන්නේ Kawasaki Ninja බයික් එක. ඉතින් මේ ස්ටන්ට් කරන එක්කෙනෙක්ගේ බයික් එකක්. ඉතින් ඒගොල්ලොත් මේ ෂෝ එකට ඇවිල්ලා ඉන්නවා. මේක තමයි මම මේ එක්සිබිෂන් එකේ කැමති මේක ෆ්‍රී ස්ටයිල් මෝටර් ක්‍රොස්. ඉතින් මම මේ එක්සිබිෂන් එක බලන්න ඉන්න ප්‍රධාන හේතුව මේ ෆ්‍රී ස්ටයිල් ෂෝ එක බලන්න උවමනා නිසායි. මේ රැලි ක්‍රෝස් කරන බයික් එකක්. Kawasakiෙන් ගහපු පරණ බයිකුත් තියෙනවා, පොඩි බයිකුත් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් බලන්න පුළුවන්. CBR පරණ මොඩල් එකේ ඉඳන් අලුත් එකට එනකම් මේ ප්‍රදර්ශනේ බලන්න පුළුවන්. මේ විදිය බයික් වලින් තමයි ලෝකේ බයික් කියන එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ පරිණාමය වෙලා දැන් වැඩි දියුණු වෙලා තියෙන බයික් වල මුල් ආරම්භය තමයි මේ ඔයාලට බලන්න තියෙන්නේ. මේ තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ පාවිච්චි කරපු බයික්. පොලිසියනුත් ස්ටෝල් එකක් දාලා තිබ්බා. ඉතින් ළමයිට කට්ටියට ඇවිල්ලා මේ බයික් වල නැගලා ෆොටෝ ගහන්න ඒගොල්ලෝ ඒ අවස්ථාව උදා කරලා දුන්නා. මේ තියෙන ATV එකක්. ඒගොල්ලෝ මේකේ මේ චේන් එකක් විදිහට පාවිච්චි කරලා තියෙන රෝද වෙනුවට හිමේ යන්න.
මේ ඔයාලා දැන් දකින්නේ ඉලෙක්ට්‍රික් බයික්. ඉතින් ඉලෙක්ට්‍රික් වලට දැන් ගොඩක් කට්ටිය නැඹුරු වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් වලින් හදපු ඔෆ් රෝඩ් බයික්. මේ පෝලන්තේ තරුණ කට්ටිය ගාව ගොඩක් මේ ඉලෙක්ට්‍රික් ට්‍රේල් බයික් තියෙනවා. දකින්න හම්බෙලා තියෙනවා මට. මේ වල දකින්නේ ඩුකාටි එකේ ස්ටෝල් එක. ඉතින් ඩුකාටි එකේ නිෂ්පාදන විවිධ බයික් වර්ග මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඩුකාටි V4 කියන බයික් එක. මම පළවෙනි පාරට තමයි දැක්කේ. අහලා තියෙනවා. හැබැයි ඒ කියන්නේ S2කට අත ගන්න හම්බුනේ පළවෙනි පාරට තමයි ඩුකාටි සමාගමෙන් ගහන ඔෆ් රෝඩ් එහෙම නැත්නම් MX බයික් එකක්. මේ තියෙන KTM එකේ ස්ටෝල් එක. KTM එකෙත් විවිධ විදිහේ මොඩල් කීපයක්ම ඒගොල්ලෝ මේ ෂෝ එකට ගෙනල්ලා තිබ්බා. ස්ට්‍රීට් බයික් වගේම සුපර් මෝටෝ ඒ වගේම MX බයිකුත් තිබ්බා. මේ වල දකින්නේ හස්කුවානා. හස්කුවානත් ගොඩක් ජනප්‍රියයි. ලංකාවේ ඔයාලා නම් දන්නවා හස්කුවානා. Show, motorcycle show. Bravo! Jetzt fahren zwei Mini-Kommanden. Bardzo ładny najno. Pięknie W, a brawo. Tak pękli. Słuchajcie. Marcin Szuki. Lecimy. Pięknie. Dwa backflipy. Brawo, brawo. Dobra, to pytajmy do chłopaków. Czy chcecie jeszcze jeden? Czy ma być jeden? Dobra. ඔයාලා බැලුවද බයික් එක්සිබිෂන් එක? ඉතින් මේක තමයි රොක්ලෝ මෝටර් ෂෝ 2026. මමත් ගොඩක් ආසන් හිටියේ බයික් ෂෝ එකක් බලන්න. ඉතින් පෝලන්තේදී මට එහෙම එකක් බලන්න හම්බුණා. එකතු වෙලා ඉන්න දිගටම මොකද මම දැන් ජීවත් වෙන පෝලන්තේ. ඉතින්ලා දිගටම පෝලන්ත වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.